දිෂ්ටි සංස්කෘතික සංදර්ශනය තුළ ආරම්භයේ ඉඳන්ම අපි කියව කාරණාවක් තමයි මේ විවිධ විදිහේ එලිත් දැල් වෙනවා, පන්දම් පත්තු වෙනවා. මේ ගින්දර එක හරියට මේ හරි අපූර්වම ගනුදෙනුවක් සිද්ධ වුණා. හැබැයි මේ ගින්දර කියන්නේ එහෙම ලේසියෙන් ගනුදෙනු කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒ වගේමයි හරියම පරිස්සමට ගනුදෙනු කරන්න ඕන දෙයක්. නමුත් අපි අද සාක්ෂිකරුවන් බවට පත් වුණා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ සහෝදර සහෝදරියන් ඒ ගිනි හරඹය හරි අපූර්වට පාන විදිහ. හැබැයි මේ ළඟට තියෙන අංකය මේ හැම අංගයකටම වැඩිය ගොඩාක් විශේෂයි. මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? විශේෂත්වය මේ අංගය නම් කරපු විදිහේම තියෙනවා. මේ ගිනි සිසිල සාමාන්‍යයෙන් ගින්න දවනවන පිච්චෙනවා. සිසිලක් නම් අපි අහලා නැහැ. ඒත් එක්කම මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නවද නැහැ කියලා අහලා තියෙනවනේ. ගින්දරත් එක්ක සෙල්ලම් දාන්න එහෙම ලේසියෙන් කෙනෙක්ට බෑ. ඒකට හොඳ අභ්‍යාසයක් තියෙන්න ඕනි, හොඳ පුහුණුවක් තියෙන්න ඕනි. අන්න එහෙම කෙනෙකුට එක විදිහේ සෙල්ලම් ගින්දරත් එක්ක දාන්න පුළුවන් කියලා ඊළඟ අංකයේදී ඔබ අනිවාර්යෙන්ම විශ්වාස කරනවා. ඒත් එක්කම මේ සංස්කෘතික මංගලයක් අපි අද සිද්ධ කරන්නේ මේ සංස්කෘතියේදී ගින්න අපේ සංස්කෘතික භාෂාවේ සාහිත්‍යයේ අපි අග්නිය විදිහට හඳුන්වනවා. ඒ දේවත්වයෙන් සැලකෙනවා, ශක්තියක් විදිහට හඳුනා ගන්නවා. ඉතින් ඔය කියන විදිහේ වටිනාකමක් ගින්නට දෙන්න පුළුවන්. ඒ වගේම මේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ සහෝදරයන් ඇත්තටම ගිනි සිලු වගේ මේ වේදිකාව හැදකලා. ඉතින් අපි සූදානම් ඒ ගින්නේ සිසිලස විඳින්න. එහෙනම් මේ ආරාධනය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන්ටයි මේ ගිනි සිසිල ඔබටත් ලං කර දෙන මෙන්. එහෙම නෙවෙයි. එහෙනම් කොම්බේ. කොම්බේ? එහෙනම් කාගේ කොම්බේ? එහෙනම් මොකක්ද? ඔය දෙක ගන්නවත් එක. මොකක්ද හත්වලා මේ කියන බලපතාව. ඔය දෙක ගන්නවත් එක. දැන් අම්සි කියන දෙක අතට ගන්නේ කියලා.
ඕක බිම දැම්මම කොහාපු ගමන් දෙක. ඒක තමයි ඉතින් මේ කැම්පස් වලට ආවම දෙක බිම පොයිලා. දෙක. අවුට් වෙනකොට කරේ තියලා යන්න වෙන්නේ. අවුට් එකේ හාකටෝන් ගහලා ඩයිනමයිට් ගහනවා. එහෙම නෙවෙයි. ඔය දෙක අතට ගන්නවා. හැබැයි අතට ගන්න ඉක්ුණේ කමන්නේ කටුට දාගන්න කියන්නේ. නෑ ඒ ගැන බය වෙන්න එපා. එහෙනම් කොහොමද? ඉන්නකම් කරේ ඒකනේ. නම් මොකද දන්නවද? මොකද ඒවල් කතාව? දෙඩුවයි මාත් එක දෙඩුවේ නෑනේ තාම. මඩු කොපන් ජාත් දෙදුවේ. තාම කතා කරන්න ගත්තේ නෑනේ. නම් මොකද දන්නවද? නම් ඔය කිනාගේ අතේ පන්දම් කීයක් තියෙනවද? මගේ අතේ දෙක ළඟ දෙක ඔක්කොම දෙකයි. අතේ පන්දම් දෙකයි. එහෙනම් දැන් කොහොමද උඩ දාන්නේ? දන්නේ නෑනේ. කොහොමද? එකක් උඩ එකක් අතේ. එකක් උඩ එකක් කටේ. කටේ නෙමෙයි තොම්බේ. තරදිගේ තුන් හට්ටේ. නෑ. හරියට අහගන්න කියන එක. කියන බලන්න. එකක් උඩ යනකොට අනිත් එක අතට එන්න ඕනේ. එකක් උඩ යද්දී අනිත් එක අතින් අල්ලන්න ඕනේ. හරි. ඔහොම මාරුවෙන් මාරුව දාන්න ඕනේ. දෙක අරන් මාරු වෙන්න ඕනේ. දෙක නෙමෙයි 10ක් විතර මාරු නම් මේ ඇස් දෙක දැක්කා. මේ එකක් උඩ එකක් අතේ වන්දම් මාරු වෙන්න ඕනේ. පන්නම මාරු වෙන්න ඕනේ. මේකක් කරමුද? අනිවාර්යයෙන් මොකෝනේ ඉරිට පොලේ පතවල බාරන මල්ලි. ඔක ගහපන් පෙරේතයෝ. යෝනියෝ එහෙනම් දැන් වර අනිත් එකකෝ. දැන් ඔහෙ දුවේ කටේ දෙක අතේ දාන්නේ කියලා. අරක මාරු වෙන්න ඕන උඩ කරකැවෙන්න. ඒක එන්න ඕන. ඔහෙ මට කලින් කියන්න එපා. කලින් කියවුන්නේ මට ඔය. අපුගේ දනිස් දෙකේ දත් හැදිලා. ඔහෙගේ නම පුත්තලම්ම. ඕකේ. එනවා කියන්නේ. දැන් මොකෝ කියන්නේ? දැන් එකක් උඩ එකක් අතේ මාරු වෙන්න ඕන. එකක් උඩ දෙකක් අතේ. හරි මාරු වෙවි. ඔහොම නෙවෙයි. ඉතින් එකක් උඩ යද්දී අනිත් එක මාරු කරගන්න. මට නිකන් දැනෙන්නේ අර කොහොමද හැන්ඩර්සන් රෝඩ් එකෙත් ඔය වගේ ගැහුණ කාලය. බුදු අම්මා මේ අන්තිමටම ඇවිල්ලා ගැහුනේ අනුරාධපුරේ. මේ දැන් උඩ යන්නේ නැහැ මල්ලි. ඔහෙට උඩේ යන්න ඕනේ. උඩ යන්න ඕනේ. උඩ යන්න ඕනේ. පහේ ටිකේ උඩමනේ හිටියේ මල්ලි. එහෙනම් හරියට ඕනේ. ඔය දැමිල්ලේ හදන්නේ නාංගිල තාමන්න බෑ. මෙහෙනේනෝ අර මත්තා. මේ හාමුදුරුවනේ පොඩ්ඩක් ඉන්න දැන් දෙකයිනේ දැන් මේ. ඊට පස්සේ දැන් දෙකෙන් පස්සේ මොකද තියෙන්නේ? දෙකෙන් පස්සේ එක නෑ. ඉතින් දෙකට පස්සේ තියෙන එකනේ ඕයි. දෙකට පස්සේ තුනේ යදියෝ. කමින් කරලා දෙකට පස්සේ තුනක් තියෙන. දැන් ඔහෙගේ ළඟ කීයක් තියෙනවද? මගේ ළඟ දෙකයි. ඉතින් දෙකෙන් පස්සේ දැන් තුනක් උඩ දාන්න පන්දා. ආයෙත් හත බල කතාව කියන ඔහෙගේ ළඟ තුනක් තියෙන. මගේ ළඟ කොහෙද පන්දා?
අන්න ඔබ ගිහිල්ලා අර පරණ කරකොප්පුවට දානවා. එහෙනම් දැන් පන්දම් දෙකයිනේ මල්ලි ගාව තියෙන්නේ. පන්දම් දෙකයි. පන්දම් දෙකයි කියේ. දැන් අර තව එකක් ඇඩ් වෙන්න ඕන ඔකට. ඒ කියන දැන් මොකද උඩ වෙන්න ඕනේ? මට ඕන දැන් තුනක් උඩ දාන්න. මේ කියන හත බල කතාව බලන්න. මොකෝ? හතලාමේ ළඟ තියෙන්නේ දෙකයි. මූ කියන තුනක් උඩ දාන්න. නෑ අර මල්ලිගෙන් එකක් කිල්ල ගන්න. බුදුහාමේ අපේ ගෙදර අපේ අම්මා කියලා තියෙනවා. අම්මා නෙමෙයි. අර ටීචර්. අපේ අම්මා කියලා තියෙන්නේ. අම්මා සුදුවම්මි. උඹගේ දෙක දාලා උඹ වරේ අනුන්ගේ ඊළඟට පැකිය. ඒ උනාට හත්ලාමේ අනුන්ගේ කොච්චර දැම්මා මල්ලි. පොඩක් කිනු මම අරන් එනවා. අරෙන් දුන්නේ එක. එයා කොහොමද දෙන්න දක්ෂයි. දැම්මක් කරලා. දැන් මොකද දන්නේ? දැන් ඔය පන්දන් තුන අත් දෙකෙන් දාන්න ඕන. පන්දන් තුන මෙතන තුනක් තියෙයි. දැන් ගණන් කරනවා. පොඩයි එකයි. දෙකයි. තුනයි. අන්න හරි. හතරයි. පහයි. මාරුවයි පන්දන්. මේකේ වෙනදෙන්න කකුලෙන් දාන්නක මාරුවේ. බුදුහාමේ. ඔය ඉතින් කිහිල්ලට ලටපවා ගන්න. නෑ. පන්දන් තුනයි ඔක්කොම. පන්දන් තුනයි. ඊට පස්සේ මේ ඔය මොකද මම නිකන් අහන්නේ ඉස්කෝලේ ගිහ කොහෙද? මම ඉස්කෝලේ ගියේ තෙලිටි විදිලා ජාවට. මට හිතුනේ ඔයාලා මේ ගණන් ඉන්ස්පෙක්ටර්නේ. ඔය කියනවා ඒ තරම් ගණන් දැනුම. ගණන් සර් දුවන මූ දැක්කම. මම දැක්කම ගණන් සර් දුවන රෙදි නැතුව. ඒ තරම් සැලකිල්ල. බල්ලට වගේ. දැන් ඔබ දන්නවද? එකක් උඩ දෙකක් අතේ. එකක් උඩ දෙකක් අතේ. කටේ නෙමෙයි අතේ. එකක් අතේ. කටේමයිනේ. ඒකත් කරමු. තේරෙනවද? අනිත් එක කො? ඒක නිතරම උඩ. හත්කලාමේ ඔය දරුවලා අයියත් ඕක කරේ කට්ටියට පන්දන් අල්ලන එක. දේමනේ තාම දැන් මල්ලිත් කම්පසයිද පන්දන් අල්ලන කට්ටියට. අල්ජනා ඉතින් අපේ හැමෝටම නංගි අල්ලන්නේ නංගි ලන්ත. මල්ලි මොකෝ නංගි මොකෝ. මල්ලි මේ දැන් ඒකත් නිතරම උඩ යන්න ඕන. ඉතින් නිතරම උඩනේ තියෙන්නේ. මේක නිකන් හුඟුමාට හිටලා ඉන්න කල්ලක. ඔහෙ යටි උඩ යන්න ඕන. අද යන්න. වංචාවක් වෙනවා නාති. නෑ ඒක යන්නේ. එක දෙන්න දිවාලින් වෙනවා. ඒක නොකියත් එකතල ගැහෙන්නේ. හත්තරානේ. එහෙම බෑ. එහෙම බොරු කරන්නේ බෑ. බුදු අම්මේ මාත් අල්ලගත්ත පුත්තලා. දැන් අවුරුදු 4ක් තිස්සේ. හොඳේ බෙල්ලන්ගිල ගිහිල්ලා පොරොන්දු දුන්නනේ නංගිලාට. රජරත් ඇවිල්ලා මෙන්න බඩවැල් එන්නේ. ඒ රජරත් වන්දන් එහෙමයි. බඩවැල් නෑ. මම දැක්කා ගල උඩක් බඩවැල් තිබ්බයි. එහෙම නෙවෙයි. දැන් ඔය පන්දන් තුනම මල්ලි යන්න ඕන. තුනම යන්න ඕනේ. ඔව්. ඒක හරියටම කරමු. අනිත්
දැම්ම හොඳටම ඇති. ඔය දැකලා තියෙන ගඩක්. මොකද්ද? ඔන්න බලලා ගන්න. හොඳේ දෙකම ටික එක යනවා. ඕක ඉගෙන ගත්තේ කැම්පස් ආවට පස්සේ. ඒ ආවල් පස්සේ තමයි ඉගෙන ගන්න. කලින් දානගම වටින්ද කියන්නේ. හරි. දැන් මේක ඔෆ් කරමු නේ. නෑ. අර අයියා බලාගෙන ඉන්න ඔය අයියේ වැඩ ටික දාන්න. තව කිරිකිදව. හින්දිනාගේ මේ ඔහෙට කියන්න. ඒ අයියා අනුරාධපුරයට හරිම ලෙන් ගත්තා. අනුරාධපුරේ ගල්ලිටල්ලව කන. බුදු අම්මේ ගල් පේන්න බෑ අයියට. දැන් මොකෝ කිය? දැන් කොහොමද දන්නේ? ඔව්. දැන් මට පන්දන් දැම්ම හොඳටම ඇති. පන්දමෙන් දැම්ම ඇති. දැන් මට ඕන ගහ ගන්න. බුදු අම්මේ මුඛේ රහත බලපතාව. මොකෝ? දැන් තව දාලා ඇති මදි වෙලා ගහන්නත් ඕනේ. ආ පොඩ්ඩක් ඉන්න. මොකෝ? මොකද කරන්නේ? ගහ ගන්න හදන්නේ. මොකද ලේස්ති වෙන මොකටද? ගහ ගන්න කලින් 1000 ගහගන්න. අමුඩ ගහන්න මේ පොල් කඩන්නේ කිව්වේ ඔක ගලවනවා. එහෙනම් මොකෝ කිය? මට ඕන පන්දන් වලින් ගහගන්න. අපි දෙන්න. ආන්න හරි. දැන් කොහොමද ගහන්න ඕනේ? දැන් එකටම මූණට බලාගෙන. මූණට මූණ බලලා අහක බලන් ගහගන්න. අහක බලන් ගහන තොම්බට හට. නෑ නෑ ඔය මදියේ ඉස්සරහට. ඔන්න ඉස්සරහ. දැන් අපි මේ ලතාවතේ කොල්ලගේ හොදේ කටගෙනල්ලා දාන්න. බුදු අම්මේ කොල්ලගේ අත දෙක දාලා වහලා තියෙන. කියලා එවල තියෙන අනුරාධපුරේට යන්නේ අපේ ගමට යන්නේ. කට වහලා. එහෙම නෙවෙයි. මූණට මූණ බලන් දැන් ගහන්න තියෙන්නේ. එහෙනම් මගේ මූණ බලාගන්න. මොකෝ? ඔය මොකෝ? හතරාමේ කටුස්ස වගේ. දැන් මූණට මූණ බලාගන්න කිව්වේ. පන්දන් වලින් ගහගන්න මූණට මූණ බලන්න. ලතාවට. ආන්න හරි. තාලෙට ගහන්නේ. ගන්න ඔය කියන්නේ. තෙලෙනා ගැතෙන කලාමේ මල්ලි අමරන්නේ පිස්ම බැක් කෙරේ. දැන් කිව්ව ලතාවට ගහන්න. මෙතන අර ජරා කරවිල්ලා. ඉතින් දැන් කිව්ව ලතාවට නැහැ. තාලෙට. එහෙම නෙමෙයි. නැහැ. මූණට මූණ බලන්න. ලතා ගන්න දෙයක් නැහැ. මූණට මූණ බලන්නේ. දැන් මට ඕන පටලවාගෙන. මේ තෝරන්නේ අපි වලින්ද අපේ තොමුත් එක පටලවාගන්න. දැන් මට පටලවාගෙන ගහලා පෙන්නනවා. මේත් එක පටලවන්නේ. මේත් එක්ක. කොහොමද පටලවාගන්නේ? මේ අයගේ අතේ යටින් දාලා කිහිල්ල යටින් දාලා සුවඳ බලලා. සුවඳ බලන්නේ කිව්වේ කවුද? එහෙනම්. සුවඳ බලන්න එපා. එහෙනම්. මේ උඩිනුයි යටිනුයි එහෙම. හැබැයි මේ තායත් මේ කියනවා කුරුම්බ කඩේ බලපල්ලෙ පිටින්න. කුරුළුණු මාළු සුවඳයි. කොම්බේ කුරුණා ගත්තා. ගන්න දෙයක් නෑ වල්ලි. එහෙනම් දිගටම දාමුනේ. අනවරයක් කිව්වා. තෙලනා ගැටෙන හෙට උදේට පන්දන් කෑලි යාවිත් දන්නේ නැහැ. එහෙම නෙවෙයි. ඒකත් මේ දන්නේ ඔක්කොම තියා. පොඩ්ඩක් ඉන්නවා. දැන් කොහොමද දන්නේ මට ඕන? පොඩ්ඩක් ඉන්නවා ඊක දැක්කේ. හත්ලාමේ අය ආපු වෙලාවෙන් වයරින් කරනවා. මනේ මම කියන්නේ වැඩියන් කරන්ට් එක තොම්ම පිච්චිලා යනවා. දැන් මල්ලි වාඩි වෙන්න මෙතන.
එක තැනකින් වාඩි වෙන්න 10 15කින් ඉන්න. ආ මල්ලි මේ පැත්තේ ඕම වාඩි වෙනවා. අන්න ඔහොම වාඩි වෙන්න. හා දැන් මම මොකද කරන්නේ? ඔය හොඳට අහගන්න ඕන කියන එක. අර සමුසි කියන මං අහන් ඉන්නේ. මේ ඉන්න පැටල් එක බලන්න. හා එයාගේ මෙනි පැටල් එක. අර එයාගේ මට අරගෙන අපේ උඩ මේක ඇතුලේ. මේ ඔව් මේ ඇයි පැටල් එක ගන්න දෙයක් නැහැ. ඒ මඩ කවර ගන්නමද යන්නේ. ඔව් දැන් මොකෝ කියන්නේ? මේ ඇයිගේ පැටල් එක බලන්න ඉන්න විදිය. ඉන්න විදිය බලන්න. ආ. පොඩ්ඩක් ඉන්න බලන්න. හා මොකද්ද බලන්න? හොඳයි තාම. මොකද්ද බලුවේ? ඇතුළට ගියම වතුර ගහලා නෑ. මම කියන්නේ මෙයා ඉන්න ක්‍රමයේ තියෙන්නේ. ආ ඒ විදියට ඔය එක්කෙනා වාඩි වෙනවා. මේගේ කමෙන්ට්. හත්ලාගේ මොකෝ මේ ටිපෝස ගන්නේ පොලිමේ? මේ එන්න ඔක්කොම කිලික්කේ උඹලා කඩ විකුණනවා. කොහොම නෙවෙයි. එහෙනම් මෙයා ඉන්න විදියට අනිත් පැත්තට. මේගේ අනිත් පැත්තට. මම මම හැමදාම කිය තොට වැඩිය මම ඇති මල්. ඔබ වාඩි හා. අයියෝ ඉතින් මම එකට ආවනේ. මං අල්ලගත්තනේ පුත්තලන් කූරුවෙක්. මම එකට ආවට මු දෙකට දෙන්නේ මගේ. නෑ. ඕ නැගිටිනවා. එහෙනම් මෙයයි කොඹ වාඩි අම්මල්ලි. ඔහෙට වාඩි වෙනවා. මෙයයි ඉන්න විදිය තියෙනනේ. ඒ විදියට අනිත් පැත්තට. මේක වහ ගන්න ඕනේ. ඔය මොකෝ? අස්පහ වදිනවට එහෙනම් එපයි විකා විවක් ගන්නවා. දැන් මෙයා ඉන්න විදියට අනිත් පැත්තට. තාමසෙට තේරුම් නැතේ. මොකෝ? ඒකම පිටිපස්සෙන් යරුවේ. ඔයා ඉන්න විදියට අනිත් පැත්තට. අනිත් පැත්තට. ඔය අනිත් පැත්තට හරිනා. දැන් වාඩි වෙන්න. මේ අනිත් මෙයාගේ විදියට අනිත් පැත්තට. අනිත් පැත්ත පොඩ්ඩක් ඉන්නවා. මොකද්ද බලන්න? ලෙවල් එක ගන්නවා. ලෙවල් එක මොකටද මනමාලිය එනවා කිව්වේ? දැන් හරිය. දැන් හරි. ඔය පැත්තට ගිහින් බෑ. මේ පැත්තට ගිහින් හරියට බෑ. මට ඕන ඔයගේ ඉස්සරහා පැත්ත පස්ස පැත්තට ගන්න. හතලාමේ මෙහෙන් තලේ මහයි පිටාට ගියත් ඉස්සරහා පැත්තට ගන්න. නෑ පුළුවන්. ඉස්සර ගත්ත මේ අපේ දුපිලම් රජු. මම ගන්න ඕනේ. අන්න හරි. පාපොඩ්ඩයි. අගිය ඇති මදි මල්ලි. පාටික. ඇති තව ටිකක්. අගි දැන් ඇති හොඳටම හොඳයි. දැන් මොකක් කරන්නේ? දැන් පිටිපස්සට රිවර්ස් කරන්න. පිටිපස්සට රිවර්ස් කරන්න. ආ. පළවෙනි වේදිකාවට පැමිණි සීකකාමී දුන්රිය. දෙවෙනි වේදිකාව බලා පිටත් වේ. බොහොම හොඳයි බොහොම හොඳයි. එවදුම්බිය නවත්තන්නේ රේත් පීල මත පමණිය. මම හිතුවා තොම්බ උඩේ කියලා ඔයගේ. ඊට පස්සේ දෙවෙනි වේදිකාවට පැමිණි සීකකාමී දුන්රිය. මේ අංගට බලා පිටත් වේ. කෝට්ටේ බලා පිටත් වේ. ඒ පාර එවදුම්බිය නවත්තන්නේ ගම්පහ කුරුණෑගල තිස්ස මහරාම එදියකොට මහතර ඔය ඔක්කොගෙම යනවා. ඒ දුම්බිය නවත්තන්නේ මිරිස වැටිය පිටිපස්සේ. ඔහොම ගන්නවත්නේ. ඇතියේ ඇති. දෙයි හාමුදුරුවනේ. කොල්ලගේ සොකට් එක තාම වැඩ. මේ කොල්ලගේ සොකට් එක විශේෂ පොළු පේන්න තියෙන්නේ. මේ ලෙව කන්න ඇස් වෙනවා. පල්ලෙහාට පල්ලෙහාට. හරි ඒ කාටික අර කකඩාන විදියට. කෑවා. එහෙම අයියේ ඔන්න ඔහම මේක නිකන් ඒක පුද්ගල නාට්‍ය වගේ. අන්න හරි. ඔහෙ මෙච්චර වෙලකෝ මෙයාගේ ඌසියකට මගේ නගර සභාව සෙට් කරන්න කියලා. අන්න හරි. දැන් ඔය තේරෙන්නේ. පොඩ්ඩක් වෙලා යනවා තේරෙන්න. එහෙම එහෙනම් එකක් කරමු නේ.
Thank you.